අයබෝවන් ප්‍රිය මිතුරු මිත්‍රියනි පොඩ්කාස්ට් එකෙන් අදත් උදේම හමු වෙන්න කියලා හිතුවා. උදේම කියලා කියද්දි මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා ලංකාවට ඉරපායන් ටිකක් කලින් අපිට ඉරපායනවා. ඒක නිසා ගෙවි ගිය දවසේ 24 පැය ලංකාව සම්බන්ධව තොරතුරු දැනගන්න තියෙන යාවත් කාලින වෙන්න තියෙන හොඳම මාර්ගය තමයි සමාජ මාධ්‍ය ජාල. හැබැයි සමාජ මාධ්‍යවල තෝරාගත්ත සහ සක්‍රිය කට්ටියක් විතරක් ලියන කියන නිසා සමහර වෙලාවට ඒකෙන් අපිට දැනගන්න වෙන්නේ 0.0 ගානක ඇත්තක් වෙන්න පුළුවන්. ඇත්තරට ඔහොම නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් එහෙමවත් තොරතුරක් දැනගන්න විදිහක් නැති හින්දා අපිව ඔබව සම්බන්ධ කරන පෙකෙනි වෙල තමයි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් කියන්නේ. අද කවුරු හරි දුවෙක් තමන්ගේ ගෙදර සාමාන්‍ය තත්ත්වයේ වාර්තාවක් දාලා තිබුණා Facebook එකට. ඉතින් මම මුලින්ම මේ පවුලෙනුත් දුවගෙනුත් අවසර ඉල්ලනවා ඒ අය ගැන කතා කරන්න. මේක සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරලා ඉවර වෙච්ච දෙයක් නිසා මම හිතනවා මගෙන් අගතියක් වෙන එකක් නෑ. මම ඒ අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ අය නියෝජනය කරන සමස්ත සමාජ මට්ටමම. එහෙම නැත්නම් අපි මේ කියන සෝෂියෝ ඉකොනොමි සෙක්ටර් එක ගැන කතා කරන්නේ. කපරාරු කරපු නැති තාම වැඩිවර කරපු නැති ගේක ඉඳගෙන සිමෙන්ති පොළවවත් තාම සම්පූර්ණ කරපු නැති පොළවක් තියෙන ගෙදරක ඉඳගෙන අම්මෙක් තාත්තෙක් පුංචි දුවෙක් සහ රූගත කරන දුවෙක් එක්ක බත් කන දර්ශනයක් තමයි ඒ සමාජ ජාලයට මුදාහැරලා තියෙන්නේ. මේක දැක්ක ගමන් මම දන්නේ මම ඉස්සර සිරස ගුවන්විදුලියේ වැඩ කරපු නිසාද කියලා හුඟක් වෙලාවට ඔබ බොහෝ දෙනා සමහර දේවල් කල්පනා කරද්දී රූප මතකට එනවා වගේ මට හැම තිස්සෙම ඒකට ආසන්න සින්දුව තමයි මතකට එන්නේ. මේක ලෙඩක්ද මන් දන්නේ නැහැ. මොකක් හරි දෙයක් කියන්න ගියොත් ඒකට අදාළ කතාවක් හෝ ඒකට ළඟින් යන සින්දුවක් මතක් වෙනවා. මං හිතන්නේ අවුරුදු 20ක් විතර ගුවන්විදුලි වැඩසටහනක් කිරීමේ ආදීනව තමයි. මේවා මොන හරි සින්ඩ්‍රෝම්ස් වෙන්න පුළුවන්. එක දිගට එකම රස්සාව කරද්දී එහෙම එක පොඩි පොඩි උණතාවයන් එනවා. මේක එකපාරට ඔලුවට ආවේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි කියන ගීතය. මේ ගීතේ වචන ටිකයි අද අර දුව සෝෂල් මීඩියා වලට දාලා තියෙන තමන්ගේ ගෙදර තාත්තයි අම්මයි නංගි බත් කන දර්ශනෙයි කොච්චර දුරට සමානද කියලා මට හිතුණා. කටුමැටික පිත්ති පුරා පලිඟු මෙනික් එළිය දිලේ කොම මැටි කෑගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. අවුරුදු 25ක් 30ක් වෙනකන් අපිට ගේක හීනයක් සැබෑ කරගන්න බැරි වෙනවා. ඒක නිසා අඩුතරමින් වහලයක් හදාගත්තාම කපරාරුව පස්සේ ගහ ගන්න පුළුවන් නොතෙමේ ඉන්න පුළුවන් කියන එක තමයි කුරුළු ගෙවල් හදනවා වගේ අපිටත් මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් ගෙවල් හදද්දී. මේ තාත්තටත් හුඟක් බලාපොරොත්තු තියනවා වෙන්න පුළුවන්. මේ තාත්තත් හුඟක් බලාපොරොත්තුත් එක්ක ජීවිතේ පටන් ගත්ත තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු හත් වෙච්ච දරුවෙක් ටිකට හඬ ඇහෙනවා. අනිත් පැත්තෙන් පුංචි දරුවෙක් පුරතල් වෙනවා. ඒ වගේම ඒ මොහොතේ සතුට උප්පරිම දෝරේ ගලන ගෙදරක් නෙමෙයිද මේ දකින්නේ කියන එක මේ දර්ශනත් එක්ක ගීතය අහද්දි මම ඔබට ආරාධනා කරනවා විඳින්න කියලා. මේ ගීතයේ වචන ටිකත් එක්ක මේ දර්ශනය විඳලා බලන්න. ඔබට ඒක බොරුවක්ද කියලා තේරෙන්න ගන්න. තාත්තට කැස්සක් ආපු ගමන් කී දෙනෙක් ඒක ගැන කල්පනා වෙනවද කියන එක බලන්න. උතුරන්නේ සෙනෙහස නෙමෙයිද කියලා හිතන්න. එතකොට ඊළඟට අපි අපේ ජීවිත දිහාට හැරිලා බලමු. ඔබ මුදල් පසුපස යනවා වෙන්න පුළුවන්. ඔබ වෙනත් පෞද්ගලික ඉලක්ක වලට යනවා වෙන්න පුළුවන්. ඔබත් ඇයත් ඔහුත් ඔවුනුත් අතරේ ලෝකය කොයිතරම් ඈත් වෙලාද කියලා හොයන්න හොඳම දේ තමයි මේ දුව වීඩියෝ එකක් විදිහට අප් කරලා තියෙන කියලා මට නම් හිතෙන්නේ. මොකද මම දැකලා තියෙනවා. මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. රත්තරන් ආලේප කරපු ගෙවල්, රත්තරන් ආලේප කරපු හැඳි ගෑරුප්පු වලින් කන මිනිස්සු, රත්තරන් උඩේ ඉඳලා පල්ලෙහාටම පෙරෝගෙන ඉන්න මිනිස්සු, රත්තරන් පූජා කරන මිනිස්සු. නමුත් ඒ මිනිසුන්ගේ මූණවල් වල ඔය සතුට, ඔය ලෙන්ගතුකම, ඔය ලැබැන්දියාව නම් මම දැකලා නැහැ කවදාවත්. මේ වචන ටික මේ විදිහට පෙළගස්සද්දී අර ජීවිතයේ උතුරා යන සෙනෙහස, අර අවබෝධය, ලැබැන්දියාව විඳපු තාත්තා කෙනෙක් වෙන්න ඇති නේද මේක ලියන්න නැත්තේ කියලා ඔබට හිතෙනවා ඇති. නෑ. කලාව වෙනස් වෙන්නේ අන්න එතනින්. මේක ලියන්නේ අදටත් විවාහ නොවී ඉන්න මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒක නිසා සමහර වෙලාවට බඳින්න ඕනේ නැහැ ජීවිතේ රස දැනගන්න කියලා සුනිල් සර්ගෙන් අහුවනම් කියයි.
මහාචාර්යතුමාගේ වචන වලටත් මේ වෙලාවේ නමස්කාර කරමින් අපි අද සමුගන්නවා අපේ පොඩ්කාස්ට් එකෙන්. දියණියට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මගේ දවස් ආදරයෙන් පිරෙව්වට ලස්සන වීඩියෝ එකකින් සෝෂල් මීඩියා වල ඔවුන්ගේ දුප්පත්කමට hina නොවි ඔවුන් අතර තියෙන පෝසත් සන්තෝෂයට අපිත් එකතු වෙන්න බැලුවොත් අද දවස් ඔය ගහමරා ගන්න ලෝකයට වැඩිය ලස්සන ලෝකයක් හදා ගන්න පුළුවන් වෙයි. එhmenan අදට ඇති මම සමුගන්නවා කිංස් රත්නායක. අයබෝවන්.